අපි අද කතා කරන්න යන්නේ ඔබේ දියුණුව කඩාවැටීමට ඉන්න සතුර ගැන. මේ සතුර ඔයාලා අපි හැමෝම ගොඩක් ගන්න ඒ වගේම ප්‍රසිද්ධ කන්සෙප්ට් එකක්. එහෙම නැත්නම් සංකල්පයක්. මේ සංකල්ප නිසා ඈත අතීතයේ ඉඳලම මිනිස්සු දුප්පත්කමින් පීඩා විඳිනවා. ඒ වගේම පොහොසත් වෙන්න බැරුව දඟලනවා. එතකොට මොකද්ද මේ සතුර? මේ සතුර තමයි සූදුව කියන එක. ඒ කියන්නේ සූදුව කියන එකේ තියෙන මුලාව කොච්චරද කියනවනම් හැම වෙලේම සූදුව කරන පුද්ගලයා හිතන්නේ ඊළඟට මම දිනී කියලා. ඊළඟට මම සල්ලි ගොඩක් හම්බ කරයි කියලා. ඒ වගේම මේ විතරක් නෙමෙයි. මේක ඔයාලා සල්ලි දිනුවක් කරත් ඔයාව පාද කරන්න තරම් ඉතාම දරුණු මුලාවක් තියෙන සතුරෙක්. ඒකට හේතුව තමයි ඔයාලා අද සූදු කරලා අපි දිනාගත්තා කියලා හිතමු ලක්ෂ 10ක් 20ක් ඌට වඩා වැඩි ප්‍රමාණයක්. ඒක ඔයාලට ඉබේම හිතනවා හිතත් ඇවිල්ලා දාන්න වැඩි කරගන්න හිතාගෙන. අන්න එහෙමයි මේ සූදුවෙන් තමන්ගේ බලාපොරොත්තු ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ දියුණු වෙන තියෙන ආසාව ප්‍රයෝජනයට අරගෙන තමන් නැත්තටම නැති කරලා දාන්නේ. එතකොට මේ සූදුව කියන එක ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමවේදය තමයි ඒ සූදුව හැබැයි නොවි ගානකට කරන කට්ටිය ඉන්නවා. හරිද? ඒ වුණාට මේ ගානකට කරන කට්ටිය පවා යම්කිසි අවස්ථාවකදී ඒකට උඟක් හැබැයි වඩපත් වෙනවා. ඒක තමයි දෙවෙනි ක්‍රමවේදය. ඒ කියන්නේ හැබැයිම සූදුව කරන එක. මේ මොන ක්‍රමයකට ගියත් අවසානයේ තමන්ගේ දියුණුව නෙවෙයි පරාජයමයි ඔබට වෙන්නේ. කොච්චර මුදලක් ඔබ මේ අවස්ථාවෙත් දින්නත් ඒක තව සතියක් දෙකක් යනකොට ඒ සියලුම දේවල් නැති වෙනවා. මේකේ තියෙන ලොකුම ඇදබැන්ත වගේ එහෙම නැත්නම් තමන්ව මේකට පොළඹවන ක්‍රමවේදය තමයි තමන් සල්ලි ප්‍රමාණයක් දිනනවා කියන බලාපොරොත්තුව. ඒ වගේම ක්ෂණිකව සල්ලි ටිකක් හම්බ කර ගන්නව පුළුවන් කියන හැඟීම තමයි මේකේ තියෙන ලොකුම හේතුව. මිනිස්සු මේකට හැබැයි එතකොට මේ වගේ දෙයක් නොකරන එකමයි ඔයා හොඳ. ඒකට හේතුව තමයි මේකට ඇබ්බැහි වුණාම මේකෙන් නතර වීමක් නැහැ. එතකොට මේකට ඇබ්බැහි වෙලා නම් ඔයා ඉන්නේ කොහොමද මේක ගැලවෙන්නේ? ඒක ඉතාම සරල ක්‍රමවේදයක්. ඒ වුණාට මේක මිනිස්සුන්ට හුඟක් අමාරුයි. පළවෙනි ක්‍රමවේදය තමයි ටික ටික. ඒ කියන්නේ එක සැරේටම මේ වගේ ඇබ්බැහිමක් මොන හෝ ඇබ්බැහිමක් නතර කරන්න අමාරුයි. එතකොට අනිත් මිනිස්සු මොනවා කිව්වත් Taman ඒක ටික ටික කරන එකමයි හොඳ. එතකොට Tamanට අර ග්‍රවුන්ඩ් එක හැදෙනවා, පිච් එක හැදෙනවා Tamanට ඒක සදාහටම නතර කරගන්න. ඒක කරන්නේ කොහොමද? දැන් ඔයා සාමාන්‍ය එක දිගටම යන කෙනෙක් නම් දවසක් යන පටන් ගන්න සූදු කරන්න. ඊට පස්සේ දවස් දෙකෙන් දෙක යන්න. දවස් තුනෙන් තුන යන්න. ඊට පස්සේ සතියෙන් සතිය යන්න. ඊට පස්සේ මාසෙන් මාසෙ යන්න. ඊට පස්සේ අවුරුද්දකට එක සැරයක් කරන්න. අන්න ඒ වගේ. මේක හැබැයි කියනවා තරම් ලේසි නෑ. මේක ඔයා කරලම බලන්න ඕන. ඊට පස්සේ තමයි ඔයාලට තේරෙන්නේ මේක කොච්චර අමාරු තමයි ලේසියෙන් පහසුවෙන් කියලා හැබැයි වෙච්ච කාරණාව ගැලවෙන්න ගියාම කොච්චර අමාරුද කියලා තේරෙන්නේ. ඒක කොහොම අමාරු වුණත් මේක ඔබ දැම්ම මේ අහන මොහොතේම ගැලවෙන්න ඕන කියලා හිත හදාගන්න ඕන කාරණාවක්.